ජහුටා හංසයා කාමරයේ කෙළවරක වූ ඇඳ මත වැතිර සිටින විට මුහුණේ තැනින් තැන මතුවූ තැල්මවල් සහ තුවාල වලින් වේදනා විඳින බව දකින සමාධි ඇඳ අසලට ගොස් කඳුළු පිරුණු දෑසින් හංසයා දෙස බලා සිටී. ඇයට මේ වූයේ කුමක්දැයි සිතා ගත නොහැකිය. පසුව සමාධි හංසට ඉක්මන් ප්‍රතිකාර කිරීමට පටන් ගත්තාය. ඒත් සමගම එකවරටම දොරට යම් කිසිවෙකු තට්ටු කරන්න ඒ ව්‍යුහකරේ හංසටත් සමාධිටවත් සිතා ගැනීමටවත් ඉඩක් නොතබාමය. විශ්ව කාමරය තුළට පැමිණියේ දැඩි කෝපයකිනි. ඇඳ මත වැතිර සිටින හංස දෙස එකවරක් බැලූ විශ්ව ඊළඟට තම තියුණු බැල්ම යොමු කළේ සමාධි දෙසටයි. විශ්ව කෑ ගසන්නට විය. විශ්වගේ කටහඬ මුළු කාමරයම දෝංකාර දෙන තරමට විශාලයි. සමාධි ගැස්සී ගියාය. ඇය බියෙන් සහ වේදනාවෙන් විශ්ව දෙස බැලුවාය. විශ්ව සමාධිටත් හංසයාටත් නොසෑහෙන දොස් නගන්නට විය. විශ්ව සමාධිට බැන එතැනින් එළවා දමයි. සමාධි හංස දෙස අසරණ කමින් බලා කාමරයෙන් ඉතා ඉක්මනින් පිටවී ගියාය. විශ්ව දැන් සිටින්නේ සැබවින්ම ඉතා කෝපයකින්ය. මේ සියල්ලටම හේතු වූයේ සපුමල්ගේ යටිකූට්ටු වැඩයි. දැන් ඔහු නිසා පවුල් ජීවිතයක් අතර අනවශ්‍ය ප්‍රශ්න රැසක් ඇති වෙනවා. මේ ප්‍රශ්නය දික්කසාදයක් දක්වා දුරදිග යන බවක් පේනවා. ඉතින් අපි බලමු ජහුටා ටෙලිකතාව තුළ ඉදිරියට සමාධිගේ ඉරණම කෙසේ විසඳේවිද කියා. විශ්ව සමාධිගෙන් ඩිවෝස් වෙයිද? මොනවයින් මොනවා වෙයිද කියලා තාම හිතාගන්න අමාරුයි. ඒත් ඉතින් විශ්ව දික්කසාද නඩුවක් දානවා. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.